ලස්සන දවසක් එන්න කියලා ප්‍රාර්ථනා කරනවා රොනායා ප්ලාන් නර්සරි වෙතින්. ඔන්න ඔයාලට. ඉතින් අදත් මම අරගෙන ආවා ඔයාලට ලස්සනම ලස්සන වටින පැකේජ් එකක්. අපි බලමු මේ පැකේජ් එකේ මොනවද තියෙන්නේ කියලා. ඊට කලින් ඔයාලට ඇත්තටම කියන්න ඕනේ ඇන්තෝරියම් වගාවේදී අපි විවිධ වර්ග අපි හදනවා. එතකොට ඒ වගේ මිල සාමාන්‍යයෙන් ඉහළ යනවා පහළ යනවා අන්න එහෙම කාලයක් යනකොට ඒ වගේ දේවල් වෙනවා. නමුත් මෙන්න මේ වගේ ෆ්ලෑෂ් වර්ග අපි නිපදවා ගන්න ලස්සනම සීඩ් වර්ග සහ ෆ්ලෑෂ් වර්ගවල මිල ඉතින් ඇත්තටම අඩුවීමක් වෙන්නේ නැහැ ඇන්තෝරියම් වගාවේදී. ඉතින් ඔයාලට පුළුවන් ලස්සන වර්ග බෝ කරගන්න සීඩ් වර්ග වලින් ලස්සන ෆ්ලෑෂ් වර්ග හදා ගන්න පුළුවන්. ඉතින් මම මේ අද අරන් ඇවිල්ලා තියෙන පැකේජ් එක පස් පර්පල් ලිවියන් කියන වටින වර්ග පරාගණය කරලා ගත්ත සීඩ් තමයි මේ තියෙන්නේ. මේ වගේ තාම මල් ඇවිල්ලා නැහැ. ඉතින් මේ වගේ එන මල මොන වගේ වෙයිද ෆ්ලෑෂ් වෙයිද කියලා ඇත්තටම කියන්න බෑ. ෆ්ලෑෂ් වෙන්න තියෙන ප්‍රවණතාවය ඉතාමත් වැඩි. මොකද මේ තියෙන්නේ ලිවියම් සීඩ් වර්ග. මේ බලන්න පඳුරුත් දාලා මේ කොළත් ඒ වගේ මේ විදිහටම තියෙන ලස්සන පැල සෙට් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මෙතන පැල ගොඩක් නැහැ. පැල 10ක පැකේජ් එකක් තමයි මම ඔයාලට දෙන්නේ. මේ පැකේජ් එක ඇතුළේදී ඔයාලට ෆ්ලෑෂ් පැලයක් හම්බ වෙනවා. ඉතින් මේ පැකේජ් එක එක්කෙනෙක් ගන්නවා නම් ඉතින් ගොඩාක් වටිනවා. මොකද පර්පල් කලර් එක කියලා කියන්නේත් ඉතින් අපි දන්නවා ඇන්තෝරියම් වගාවේදී වර්ග බොහෝමයක් අඩුවෙන් තියෙන කලර් එකක් තමයි පර්පල් කියලා කියන්නේ. ඉතින් මං ගාව මේ දැන් ඔයාලගේ මේ පැල සෙට් එකට දෙන ෆ්ලෑෂ් එක පර්පල් කලර් එකකින් තියෙන හරිම ලස්සන ෆ්ලෑෂ් එකක්. ඉතින් මේ පැල 10ම ගන්න කෙනාට තමයි ඉතින් ඒක දෙන්න වෙන්නේ. නැත්තම් ඉතින් පැල 5 ගත්තොත් එක්කෙනෙක්ට තමයි ෆ්ලෑෂ් එක දෙන්න වෙන්නේ. ඉස්සරවම කතා කරන කෙනෙක්ට මේ පැකේජ් එක දෙනවා වගේම වැඩිම පැල ගන්න කෙනාට තමයි දෙන්න වෙන්නේ මේ ෆ්ලෑෂ් එක. නැත්තම් ඉතින් හැමෝටම අසාධාරණයක් වෙන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති පස් පර්පල් මල වගේම හරිම ලස්සනට තියෙන මලක්. ඉතින් පළවෙනි මල චූටි වුණාට මල් දෙකක් තුනක් පිපෙනකොට මේ වගේ මල් ගොඩාක් ලස්සන වෙනවා. කට් කරගන්නත් පුළුවන්. ඊටාම නිරෝගී ලස්සන පැල සෙට් එකක් තියෙන්නේ. මෙතන ප්ලාන්ට් 10ක් තියෙනවා. පඳුරකුත් එක්කම. ඉතින් මේ පැල සෙට් එකම රුපියල් 11500කට ඔයාලට ගන්න පුළුවන්. ඉතාමත් වටින මිලකට. මොකද මේ වගේ වියදම් කරන මුදල ඔයාලට එක ෆ්ලෑෂ් එකකින් හොයාගන්න පුළුවන් වෙන්න පුළුවන්. ඉතින් ඔයත් වාසනාවන්තයෙක් නම් ඉක්මනින්ම මෙසේජ් එකක් දාන්න.